සුබ දවසක් වේවා යාළුවනේ. ඔන්න ඉතින් ඊශ්‍රායල් වලට යන්න සිහින දකිමින් ඉන්න ඊශ්‍රායල් වලට යන්න බලාපොරොත්තුෙන් ඉන්න අපේ යාළුවන්ට සුබ පණිවිඩයක් අලුත් පණිවිඩයක් අරගෙන ආවා. මේ වෙනකොට ඊශ්‍රායල් සඳහා වාණිජ හා සේවා අංශයෙන් දෙවැනි සම්මුඛ පරීක්ෂණය ආරම්භ කිරීමට නියමිතයි. පළමු සම්මුඛ පරීක්ෂණයෙන් තේරිපත් වූ සියලු දෙනා දෙවැනි සම්මුඛ පරීක්ෂණය සඳහා මේ වෙනකොට සහභාගී වීම සඳහා අවස්ථාව ලබා දීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මේ මාසයේ ඒ කියන්නේ අප්‍රේල් 25 ඉඳන් මම දැනුවත් අප්‍රේල් 25 වෙනිදා ඉඳන් පුජ්‍යලික ආයතනවලත් මේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා. නමුත් මම මේ වීඩියෝ එක හරහා කතා කරන්නේ රජයෙන් එහෙම නැත්නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා සිදු කරන සම්මුඛ පරීක්ෂණය පිළිබඳව. මේ පාර සම්මුඛ පරීක්ෂණය ඉතාමත් පහසු ඉතාමත් ලෙහෙසි විදිහට සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වෙන්න සියලුම දෙනාට ලබා දීලා තියෙන බව තමයි අපිට පෙනී යන්නේ. මොකද මම මගේ අත්දැකීම් එක්ක මගේ එක්ස්පීරියන්ස් එක කතා කරොත් එහෙම මම මීට කලින් ෆිසිකල් ටෙස්ට් එකකට සහභාගී වුණා රෙස්ටොරන්ට් අංශයෙන්, ඒ කියන්නේ අවන්හල් අංශයෙන්. එතකොට ගිය පාර අපිට තිබුණා කිලෝමීටර් 2ක් විනාඩි 11ක් ඇතුළත දුවන්න. ඉගෙන විනාඩි 11ක් ඇතුළත කිලෝමීටර් 2ක් දුවන්න තිබුණා. ඉතින් මේ පාර ඊට වඩා ඒ පරීක්ෂණය පොඩ්ඩක් ලිහිල් කරලා තියෙන බව පෙනී යනවා. ඒ කියන්නේ මේ පාර ඔයාලට දීලා තියෙන්නේ විනාඩි 8ක් ඇතුළත කිලෝමීටර් 1ක් දුවන්න. ඉතින් විනාඩි 8ක් ඇතුළත කිලෝමීටර් 1ක් දුවනවා කියන්නේ ලොකු ප්‍රශ්නයක් ගැටලුවක් නෙවෙයි. ඒ කියන්නේ විනාඩියකට මීටර් 125ක් වගේ ඔයාලට දුවන්න අවශ්‍ය වෙනවා සාමාන්‍ය වශයෙන් ගණනය කරොත් එහෙම. ඉතින් ඒක සාමාන්‍ය මට්ටමින් ඒ කියන්නේ ඇවිදගෙන යන එක නෙවෙයි මම කතා කරන්නේ. ඇවිදගෙන යන එකට වඩා තරමක් සාමාන්‍ය වේගය තියාගෙන දුවගෙන ගියත් ඔයගොල්ලන්ට මම හිතන්නේ මේ අභියෝගය ජය ගන්න පුළුවන් වෙයි. මොකද ඊ පාර සම්මුඛ පරීක්ෂණයේදී මේ කිලෝමීටර් 2 විනාඩි 11 ඇතුළත දුවා ගන්න බැරුව ගොඩක් කට්ටිය ෆේල් වුණා. ගොඩක් කට්ටිය මේ සම්මුඛ පරීක්ෂණයේ ෆිසිකල් ටෙස්ට් එක යෝග්‍යතා පරීක්ෂණය අසමත් වුණා. ඉතින් මම හිතනවා මේ පාර අයදුම්කරුවන්ට ඒක ලොකු සහනයක් සහ ලොකු පහසුවක් වෙලා තියෙනවා ලබා දීලා තියෙන නිර්ණායක අනුව. එතකොට ඊළඟට ආයුධකරුවන්ට ලබා දීලා තියෙනවා කිලෝග්‍රෑම් 30ක වැලි කොට්ටයක්. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 30ක බර සහිත වැලි කොට්ටයක් මීටර් 100ක් කරේ තියාගෙන අරගෙන යන්න ඔසවගෙන අරගෙන යන්න. ඒකත් මම හිතන්නේ ගිය පාරට වඩා ගිය පාර සම්මුඛ පරීක්ෂණයට සහභාගී වූ ආයුධකරුවන්ට වඩා පහසුවක් සහනයක් ලබා දීලා තියෙනවා. මොකද මම ගිය පාර ෆිසිකල් ටෙස්ට් එකට යද්දී කිලෝග්‍රෑම් 50ක වැලි කොට්ටයක් තමයි ඔසවගෙන යන්න තිබුණේ මීටර් 100ක දුර. නමුත් කිලෝග්‍රෑම් 20ක්ම අඩු කරලා මේ පාර ලබා දීලා තියෙන ඔයගොල්ලන්ට කිලෝග්‍රෑම් 30ක්. ඉතින් මම හිතන්නේ ඒක අමාරු අසීරු කාර්යයක් කියලා. ඊට පස්සේ මේක තමයි යෝග්‍යතා පරීක්ෂණ විදිහට ෆිසිකල් ටෙස්ට් එක විදිහට විශේෂයෙන්ම ඔයාලට මුහුණ දෙන්න වෙන්නේ. ඊට අමතරව ගිය වර සම්මුඛ පරීක්ෂණයට වඩා මෙවර සම්මුඛ පරීක්ෂණයේදී තව එක පරීක්ෂණයක් එකතු කරලා තියෙනවා. ඒ තමයි පුෂප් 20ක් ගහන්න ඕනේ. පුෂප් 20ක් කරන්න ඕනේ විනාඩියක් ඇතුළත. ඉතින් මේකත් මම හිතන්නේ ඔයගොල්ලන්ට අමාරු අසීරු කාර්යයක් කියලා ටිකක් ට්‍රේනින් කරලා ප්‍රැක්ටිස් කරලා ඉදිරිය යන්න. එහෙම වුණොත් එහෙම මේ අභියෝගයත් ඔයාලට හරි ඊසි විදිහට හරි ලේසි විදිහට කොට දා ගන්න පුළුවන්. ඇත්තටම ෆිසිකල් ටෙස්ට් එක මම හිතන්නේ කිසිම කෙනෙක් ෆේල් වෙයි කියලා ඒ තරමට පහසු කරලා තියෙනවා, ලේසි කරලා තියෙනවා. නමුත් මේ පාර විශේෂත්වය තමයි ඒ ෆිසිකල් ටෙස්ට් එකට අමතරව කුසලතා පරීක්ෂණයක් සහ තාක්ෂණික දැනුම පිළිබඳව ඔයාලගේ පරීක්ෂාවක් සිද්ධ කරනවා විශේෂයෙන්ම. එතකොට ඒකට තමයි විශේෂයෙන් ඔයගොල්ලෝ සූදානම් වෙලා යන්න ඕනේ. ඉතින් මේ කාරණා ටික තමයි ඔයාලට මේ පරීක්ෂණය සම්බන්ධයෙන් එහෙම නැත්නම් සම්මුඛ පරීක්ෂණ සම්බන්ධයෙන් විශේෂයෙන් දැනුවත් කරන්න තියෙන්නේ, සූදානම් වෙන්න තියෙන්නේ. ඊට අමතරව සම්මුඛ පරීක්ෂණ සඳහා යද්දී අනිවාර්යයෙන්ම ඔය කට්ටිය කළු පාට බොටමක් අරගෙන යන්න ඕනේ.
සහ සුදු පාට ටී-ෂර්ට් එකක් අරගෙන යන්න ඕනේ. සුදු පාට ටී-ෂර්ට් එකක් කියපුවාම මතක් කරන්න ඕන ගිය පාර දුන්නේ නැහැ අත් දිගට ඇදගෙන ඉන්න අයට මේ සඳහා ඉදිරිපත් වෙන්න. ඒ නිසා මතක තියාගන්න විශේෂයෙන්ම සුදු පාට ටී-ෂර්ට් එකක් කියපුවාම අත් කොට ටී-ෂර්ට් එකක් අරගෙන යන්න. මොකද නැත්තම් විවිධ ප්‍රශ්න විවිධ ගැටලු ඒ මොහොතේ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ ඇඳුම පුහුණු වීම කට්ටලේ පුහුණු වීම ඇඳුම සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානයක් යොමු කරන්න. කළු පාට බොටමක් සහ සුදු පැහැති අත්කොට ටී-ෂර්ට් එකක් අරගෙන යන්න මතක තියාගන්න. ඊට අමතරව ඔයාලට අංකයක් දෙනවා කිලෝමීටරයක් දුවන්න ලබා දෙන පරීක්ෂණය සඳහා. එතකොට ඒකට අදාළව ඔයාලට ඒ ලබා දෙන අංකය ටී-ෂර්ට් එකේ අමුණා ගැනීම සඳහා ආයකටු එහෙම නැත්නම් 60 කටු 10ක් අරගෙන යන්න කියලා තියෙනවා. එතකොට ඒ ටික ඔයා ගෙදරින් සකස් කරගෙන යන්න ඕනේ. ඊට පස්සේ ඊටත් අමතරව පැහැදිලිව සඳහන් කරලා තියෙනවා සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වීමට කලින් දවසේ පෙර දවසේ ලබාගත් වෛද්‍ය වාර්තාවක් රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකුගෙන් ලබාගත් වෛද්‍ය වාර්තාවක් අරගෙන යන්න ඕනේ. ඒත් එක්කම ECG එකක් අරගෙන යන්න ඕනේ. කොහොමත් ඔයාලා පරීක්ෂණයට මුහුණ දෙන්න කලින් විදේශ වාණිජ්‍ය කාර්යාංශය හරහත් ඔයාලගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් චෙක් කරලා බලනවා. ECG අරගෙන ප්‍රෙෂර් එක බලලා ඒවා චෙක් කරලා තමයි මේ සම්මුඛ පරීක්ෂණ සඳහා ඔයාලා සුදුසුද නැද්ද කියලා තීරණය කරන්නේ. මොකද ගිය පාරත් ඒ දේවල් ඒ විදිහටම සිද්ධ කරා. ඔයාලගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක තියෙනවා නම් විතරයි ඔයාලට සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා වෛද්‍ය වාර්තාවක් සහ ECG එක අරගෙන යන්න. ඊට අමතරව සුදු පැහැති පසුබිමේ ගත්ත પાස්පෝර්ට් සයිස් ඡායාරූපයක් ඉල්ලනවා. ඒ ඡායාරූපය අරගෙන යන්න. ඊටත් අමතරව ඔයාගේ પાස්පෝර්ට් එක, ID එක කියන මේ දේවල් ටිකත් මේ ඩොකියුමන්ට්ස් ටිකත් ඔයාලා අරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මෙවර වාණිජ්‍ය හා සේවාංශයේ පළමු සම්මුඛ පරීක්ෂණය සමත් වෙලා දෙවෙනි සම්මුඛ පරීක්ෂණය සඳහා මුහුණ දීමට සූදානම් වෙන එම නැත්නම් යෝග්‍යතා පරීක්ෂණය එම නැත්නම් ෆිසිකල් ටෙස්ට් එක කියලා කියනවා. මේකට මුහුණ දීමට සූදානම් වෙන අපේ අයිතුම්කරුවෝ අපේ සහෝදර සහෝදරියන්ට මම සුබ පතනවා. ඔයාලගේ ටෙස්ට් එක ඔයාලගේ සම්මුඛ පරීක්ෂණය ඒ සඳහා සාර්ථකව හොඳින් මුහුණ දීලා මේ සම්මුඛ පරීක්ෂණය ජයග්‍රහණය කරන්න කියලා සමත් වෙන්න කියලා. ඉතින් කිසිම හේතුවක් නැහැ බය වෙන්න. සැහැල්ලුවෙන් සතුටින් ගිහිල්ලා මේකට මුහුණ දෙන්න. මේ පරීක්ෂණය සමත් වෙන්න හැමෝටම පුළුවන්. ඉතින් මම සුබ පතනවා ඔයාලගේ ඊශ්‍රායල් සිහිනය සැබෑ වෙන්න, ඔයාලගේ ඊශ්‍රායල් බලාපොරොත්තුව සැබෑ වෙන්න. අපි යම්කිසි දවසක ඊශ්‍රායලයේදී හම්බ වෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.